අයියා තමයි මට රයිම් කරන්න කියලා දුන්නේ. මට අතරත් මතකයි දවස්වල මේ උඩ කාමරේ අයියේ කාමරේ අපි පොඩ්ඩක් සෙට් වෙනවා ඒ දවස්වල. අයියා මම සෙට් වෙනවා එක්ක ෂොට් එකක් හරි එක්ක ජොයින්ට් එකක් හරි සිගරට් එකක් හරි බොනවා ඉඳලා. කොහොම සෙට් වෙච්ච වෙලාවක මේ අයියා මාව අල්ලගෙන කවුරුත් හිටියේ නැහැ. මාව අල්ලගෙන රයිම් කරන්න ගන්නවා. මම ලොකුවට දන්නේ නැහැ බට් මම දන්නවා පොඩ්ඩක් දන්නවා. ඊට මට කතා කරන්නේ මෙහෙමයි වැඩේ කරන්නේ කියලා මට කිව්වා මෙහෙම සාගරේ කියන එකට රයිම් එක කියන්න බලන්න කියලා. මම ටිකක් ගාලා කල්පනා කරා. යන ඔලුවට එන්නේ නැහැ. යාර 10ක් විතර කිව්වා සාගරේ කියනවනම් ආදරේ කාමරේ යාමයේ ඔහොම 10ක් විතර කිව්වා සෙනෙක 10ක් කිව්වා ඔබ 10. ඒක හැකියාව දැන් මට ඉම්ප්‍රෙස්. මම 10ක් කිව්ව මයික් එකක් විතර කිව්වා. මෙහෙම තමයි රයිම් කරන්නේ. මේ අකුරට නෙමෙයි මේ සෝරි අර අන්තිම අකුරට රයිම් කරන්න එපා. ඒක සාමාන්‍යයෙන් කොමන් ලංකාවේ කවි වල තියෙන අන්තිම එක. මෙහෙම රයිම් කරලා ඒ අර වචනේ ශබ්ද වෙන විදිහට සාගරේ කියලා කියවෙන්නේ. අර අපි සිංහල උගන්වන්නේ දාලා ඒක අකුර කරලා එහෙම. ඊට පස්සේ සාගරේ ආදරේ කාමරේ ඔය ටික තමයි මට එයා කිව්වේ. ඔක තමයි මට එයා දීපු උදැල්ල. මල්ලි බවාගෙන කන්න මෙන්න උදැල්ල කියලා එයා මට කෑම දුන්නේ නැහැ කියලා හැමදාම එයා මට උදැල්ල දුන්නේ මල්ලි බවාගෙන කන්න. මේක තමයි